පුංචි දෝලා පුතාලා දන්නවාද අපට ජලය ලැබෙන ප්‍රධානතම ක්‍රමය මොකක්ද කියලා? ඒ තමයි වැස්ස. වැස්සෙන් ලැබෙන ජලය කඳු මුදුන්වල ඉඳලා ලස්සන දිය ඇලි ඇලදොලවල් විදියට ගලාගෙන එනවා. ඒ වගේම තමයි ගලාගෙන යන ගංගා සහ එකතැන පවතින විශාල වැව්වලින් අපට ඕනෑ තරම් ජලය ලැබෙනවා. අපි අපේ නිවෙස්වලදී ජලය ලබා ගන්න ලිං සහ නල ජලය ටැප්ස් භාවිතා කරනවා නේද? ඉතින් දරුවනේ මේ ලැබෙන ජලය අපේ ජීවිතයට ගොඩක් වටිනවා. ඒ නිසා අපි හැමෝම ජලය අපතේ යවන්නේ නැතුව ආරක්ෂා කරගමු. දුවේ පුතේ, අද අපේ පාඩම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් ලස්සන සහ වැදගත් පාඩම් මාලාවන් දිගටම නරඹන්න අපි පදනම YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත්ම වීඩියෝස් දාපු ගමන්ම දැනගන්න බෙල් අයිකන් එක බෙල් බොත්තමත් ඔබන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ පාඩම ඉගෙන ගන්න මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්න. නැවතත් මෙවැනිම ලස්සන පාඩමකින් හමුවෙමු. ඉතින් ඔබට සුබ දවසක්. හිතවත් දෙමාපියනි, ආදරණීය දූ දරුවනි. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව දරුවන් හරිම ආසාවෙන් වැඩ කරන අපි අලුත්ම වැඩපොත් පෙළ දැන් ඔබ අතට. පුංචි දූලා පුතාලට තවත් විශේෂ ආරංචියක් තියෙනවා. ඔබේ සිංහල මාධ්‍යමින් සහ දෙමළ මාධ්‍යමින් ඉගෙන ගන්න ආදරණීය යාළුවන්ටත් දැන් මේ පොත් පෙළම ලබා ගන්න පුළුවන් කියලා ඒ අයටත් කියන්න අමතක කරන්න එපා. දිවයින පුරා සියලුම පොත්හල් වලින් දැන් විමසන්න. පදනම ප්‍රකාශන. දරු පරපුරින් නැන පදනම. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන.